මාතෘකාව කියලා කියන්නේ. මේ සර්ගේ. අලුත් වයිෆ් පිළිබඳව හරි. මේ පරණ එක්කලා. මේ පරණ අප්ඩේට් එක කියන්න ඕනේ. ඔයගොල්ලෝ සම්මුතිය කරනකොට තමයි නීතිය එකත් එක්ක මම කතා කරන නඩුවලට කතා කරන්නේ මොකක්ද කියන්නේ. වයිෆ් එක පාඩම්කුව තියෙන්නේ මම දැන් යන්නේ අලුත් එක්කෙනෙක් ගෙන්නකෝ ඔයාලට පොඩ්ඩක් මේ කොන්ඩේට් හදලා හැම වැඩේට තියාගන්න කිව්වා. අර නෑ කාලේලාටම තියෙන්නේ. අර කිව්වා. වැඩවලටම වියදම් කරලා දැන් මං හිඳිලා ඒකවදී. සාන්තකේටම හිඳිලා. ඔව් මේ අඟ දැක්කම නම් කියන්න මොන සයිස් එකක් තියෙනවා. අර වෙනකොට මේ අන්දරේ ගත්ත දෙකකට තප්පරේකට ගිහලා මොඩක් දීති. තප්පරේකට ගිහලා මොඩක් ඔය ඒක ඔයගොල්ලෝ වැඩේ නවනේ නේ. ඔය තව එකක් බැන්දුති මන් දන්න මේක කොහොමද දෙවෙනි එකත් අපිට කියලා. මුණ දින්නේ. මූ ගන්න ඒකක් ගන්න හම්බෙනවා. කරපු එකයි අලුත් දෙකයි තුනක්. කවන්නේ මේ හදේ බැඳේ ගියේ නේද? හත හද බැඳේ ගියේ මුස්ලිම් නෑ ලංකාවේ සිංහලයේ හතරවෙනි පොදේ වැඩක් හරිද? මූ රටේ ජනාධිපති දන්නේ නැහැ ඉතින් කොහොමද? නොපෙනෙන සීන් එකක් ගැන කියලා තියෙනවා. මම ආපහු එන්න නැතු ඉන්නේ. බෑ හැටි දැන දැන මෙතනට එක්කන් ආවේ මොකද මෙතන උන්ගේ හැටි දැන දැන. තඩි කරාමු තියෙනවා. ගන්න එකෙන් දැම්මොත් තඩි. ඔව් ගන්න එකෙන් විදිහට පුළුවන් තඩි කරාමු තියෙනවා. දැන් මොකෝ කියන්නේ අදහස්? අලුත් එක්කෙනා කියනවාද පළවෙනි ගාම තියාගන්නවා. අර බයික් එකේ දාන් ගියේ හොඳයිද? තුදුවිලේ කලින් මම දැක්කේ ඒක මම. ඊගොල්ලෝ ගිහුවේ කියලා. සර්වර් බයික් එකේ දාගෙන ගියේ. මේ කවර් තියලා චෙක් කරලා දැන් මම දැක්කේ නෑ. අපේ ගේ ඉස්සරහ වෙච්ච එකද? ඒ ඉස්සරහදී මේ මට ඒකදී ට්‍රාන්ස්පෝර්ට් මැදේ මොකද යන්නේ? කැමරා එක කරනකොට ඉන්නේ අපිට මේ රන් එකේ සෙට් එක දාගන්න. ඔව් මුන් ටිකත් එක්ක ඉඩ වැඩක් නැති වෙනවා. හිතුවදී මම CCTV කැමරා වගේ අය රෙකෝඩර් අය ඔහොම කියන්නේ නෑනේ. බලන්න එක මේ වැඩි කියනවනේ. ආයි පාරක් මෙතනට එක්කන් එන කලින් දෙපාරක් හිතන්න. ඔය නැති මිස්ටර් පොඩි. මේ මොකද කියන්නත් එපා කියලා අපිට කියලා නවත්තලා. දැක්කම ටක්කාර හරවගෙන ඇවිල්ලා කිව්වේ එමනේ කිව්වේ. අයියෝ මේ කටිය දැක්ක ටක්කාර මේ. මුන්දි වෙටස් ගන්නවා. වීඩියෝ වලට විතර නෙවෙයි මේ වෙලේ කතා හදලා මේ වෙලේ. ඒ උඩ කලන්තේ වගේ. තාගාවි යන්නේ බය හයක් යා. අද මේ පෑනකට කොහොමද දන්නේ? මගුල ඉවරයි. පැය පහයි වෙද්දි මගුල ඉවරයි. හතම බලන්න දෙන්න වයිෆයි ගෙදර යනවා මට අපේ ගෙදර යන්න වෙන්නේ. දෙපාරක් හිතන්න. මෙතනට එක්කන් එන කලින්. අදහස් කියන්නේ. අදහන්නේ මේ බෝලේ ටික ගුණා වගේම තමයි. ආයි කියන්නේ. යකෝ දැන් මම කවුල කරන්නේ නේද? ඒ කාලේ නම් අපි කිව්වා. ඒ කාලේ නම් අපි කිව්වා. ඒ කාලේ නම් අපි කිව්වා. අපි කවුල් ගඩක් හැදුනේ ඇත්තනේ කිව්වේ. කවුල් ගඩක් ඒ වගේ නම් දැක්කත් කියන්න නැති වෙන්න ඕන. මොකද දැක්කනම් කියන්න ඕන අනේ මේ දර විතරයි බයිසිකලේ ගියේ මේ චොක්ලට් තිබුණෙත් නැහැ මොකක්වත් තිබුණේ නැහැ. චොකලට් එක නම් මාත් එක්ක. බීම් බෝතලයකුත් තිබ්බා. බීම් බෝතලයකුත් තිබ්බා. ඉතින් ඒකත් එන්නලා ඇවිල්ලත් දන්නේ නැහැ. එහෙමකට කෑලි මෙහෙම ඈ. හෙල්මට් එක නෙමෙයි දාගි වෙන හෙල්මට් එක. ඔය මෙතෙන්ට ගලපෙන්නේ නැහැ මෙතන ඉන්නු. කෙලින්ම අර මොනවද කියන්නේ ඔකට? පද රචනය, තිර රචනය. අධ්‍යක්ෂක. ශනිකව. ෆිල්ම් කරන්න පුළුවන් තමයි. එක්ක පැය පහ තියලි වල වැඩේ කරගෙන පවුල නැතුව ගෙදර යන්නේ නැත්නම් දැන් මොකම ගෙදර එක්කන් යනවා. දැන් මම හිතුවේ එන්නේ නැතු ඉන්න බා. නෑ මුදේ මම මෙතනම ඉන්නම් කොහොමද? රේතර ඉන්නත් එපා මෙතන ඉන්න උන් ජෝඩු කරාවි. වැඩ කරන උන් ටික හරි ජෝඩු කරාවි. අයියෝ. අතර කරලා මම කරන්නේ. දවස් හතරක් දැන් තියේවිද දන්නේ මගුල මේ කියපුවා. දැන් මොන කියන්නේ එක්ක යන දවස් හතරකට පස්සේ නිවාඩු වෙලා ගන්න.
මෑරි බම්මුගේ කණික් කෑල්ල විතර කොණ්ඩේ හදන්න කියලා මුන් පාව දෙනවා. ආ අයිදා ඉන්නවා. උඹ ගමට ඇවිල්ලත් ඉවරයි. මේ උඹ ගමට ඇවිල්ලත් ඉවරයි. උඹ ගමට ඇවිල්ලා. ඔයගොල්ලෝ එහෙම දෙන්නේ මාත් එහෙම තමයි එන්නේ. ඊළඟ පාර කලින් එක කිව්වේ යන්නේ. කලින් එක කලින් අපි කියලා මුන් හදන්නේ. ඒක කියන්නේ. එලාට ඇතිනේ. මෙයාගේ නෙමෙයිද? නේ මීට වඩා ලස්සනයිද? කෙට්ටුනේ? කෙට්ටු කෙට්ටු කියන්නේ. ආයෙත් බයි මෙයාම තමයි. දැන් මේ කොට මාත්. නෑ මේ මිස් කොණ්ඩේ නම් ආයි හදන්න ඕනේ නෑ. දැන් මේ සතියක් විතර ඇතිනේ. සතියකට කලින් මගේ සංසාරේ කර පවකට උඹ මෙතෙන්ට පවුල එක්කන් ඇවිල්ලා මම තියෙන්නේ. ආව දෙවෙනි පාර ආපු එක මේ මොඩේ මුල් පාරයිට කියන්නේ අදගත්ති තියෙනවා. අයියෝ. කොහොමද මම කියන්නේ? ඉතින් ඇත්තනේ අපි හදලා කියන්නේ. ඉතින් කාගෙන් තියෝ මේ ඉන්න පිළිගන්නේ නැහැ පිටියේ කාගෙන් කියන්නේ නැහැ මචං. ඔයා පිළිගන්නවද? මං කිව්වේ පැය පහ ඉන්නකොට ඉවරයි කියලා.